everyone, welcome to my YouTube channel. ඉතින් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. එහෙනම් අපි studies පටන් ගමු. මං ගැන වීඩියෝ කී ඉස්සරහට කියනම්කෝ ඔයාලට. ඉතින් වැඩ පටන් ගන්න කලින් හැමදාමත් වගේ කිසිම දෙයක් මගේ නොවැරෙන විදිහට හැමදේම include කරලා to do list එකක් ලියා ගන්නවා. මම කොමර්ස් ස්ට්‍රීම් එකෙන් තමයි A level කරන්නේ 2027 A level. ඉතින් 2027 ඉන්නවනම් හાર્ට් එකක් දාගෙන යමු. මුලින්ම මම කරන්නේ බිස්නස් ස්ටඩීස් වලින් තමයි පාඩම් කරන්න පටන් ගත්තේ අද. දැන් මේ පාඩම් කරන්න හදන්නේ බිස්නස් ස්ටඩීස් වල තුන්වෙනි පාඩම රජය හා ව්‍යාපාර 2027 කට්ටියට දැන් කොහොමත් මේක කරලා ඇත්තේ. ඒ පාඩමේ section 1 රජය කියන කොටස තමයි දැන් මේ පාඩම් කරන්නේ. මුලින්ම මම ඒකේ නෝට් එක හොඳට කියවනවා. සාමාන්‍යයෙන් මම පාඩම් කරන්නේ ටිකක් කියව. ඔයාලට පේන ඇතින මම දැන් නිකන් අර තව කෙනෙකුට කියලා දෙනකොට ඔය අත එහෙම අර හෙට යනවා මෙහෙට යනවා නිකන් නටනවා වගේ ඒතර මම අර කියලා දෙනකොට කියන්නේ මම හිතාගෙන ඉන්නේ මම ඊගාව තව කවුරු හරි කෙනෙක් ඉන්නවා මම එයාට තමයි මේ කියලා දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මම ටිකක් මට ඇහෙන ගානට කියවන ගමන් මට ඇහෙන ගානට කිය ඒක මටම ආපහු ඇහෙන විදිහට තමයි පාඩම් කරන්නේ. ඒක තමයි වෙන්නේ නිකන් නටනවා වගේ තමයි ඔයාලට පේනවා ඇත්තේ. ඉතින් මම මුලින්ම බිස්නස් ස්ටඩීස් වල ටියුට් එකේ නෝට් එක කියව ගත්තා. ඊට පස්සේ දැන් මේ කරන්නේ chart තියනවා අපේ ක්ලාස් එකේ අපි charts අඳිනවා. එක section වලට දැන් මම මේ chart එකේ මුළු lesson එකම තියනවා short form එකකින්. හරියට mind map එකක් වගේ. දැන් මම මේ කරන්නේ ඒ chart එක ආපෝසරයක් කියවගෙන chart එකෙන් මුළු පාඩමම ආපෝසරයක් මතක් කරගන්න. කොමර්ස් කරන ඔයාටත් මම පොඩි ටිප් එකක් දෙන්නම්. මේක පොඩි එක්ස්ට්‍රා ටිප් එකක්. ඔයාත් බිස්නස් ස්ටඩීස් පාඩම් කරන්න කම්මැලි නම් කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්න කෙනෙක් නම් මෙන්න ඔයාට විසඳුමක්. ඔයත් පටන් ගන්න ඔයාට උගන්වලා තියෙන ක්ලාස් එකේ උගන්වලා තියෙන ඒ පාඩම් කොටස තනියම ගෙදර ඇවිල්ලා ඔයා ෂෝට් නෝට් එකක් ගහන්න. එහෙම නැත්නම් මයින්ඩ් මැප් එකක්. ගොඩක් වෙලාවට මයින්ඩ් මැප් එක තමයි මේකට ඉෆෙක්ටිව් වෙන්නේ. ඔයාලට පුළුවන් නම් එක කොලයකට ගන්න බලන්න. ඒ උගන්වපු මුළු පාඩමම ගන්න බැරි වෙන්න පුළුවන් ලොකු පාඩමක් නම් සෙක්ෂන් වයිස් හරි එක කොලයකට ගන්න බලන්න. එතකොට ඔයාලට අර බලපු ගමන් මුළු පාඩමම මතක් කරගන්නත් පුළුවන්. අර හැලි වගේ එක පාඩම් කරගන්නවට වඩා ඔයාගේ මතකෙත් ඒක දීර්ඝකාලීනව රැඳෙන්න තියෙන ඉඩකඩ වැඩි. තාවකාලික සතුටක් ලබන්න පුළුවන් දෙයක් කියන්නද? to do list එකේ අපි ලියාගත්ත මේ ටාස්ක් ටික එකින් එක කම්ප්ලීට් වෙද්දී එකින් එක තනීරකින් කපලා දාද්දී එන සතුට. ඒක ඉතින් priceless. තාවකාලික සතුටක් ලබන්න තියෙන හොඳම විදිය තමයි ඒක. පාඩම් බලාගෙන ඉවරයි. පාඩම් කරලා විතරක් මදින් ප්‍රශ්න වලට උත්තර ලියන්නත් එපා. ඉතින් දැන් මේ කරන්නේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න සහ මම PDF වලින් හොයාගත්ත ඒවා. ඒ පාඩමේ section එකට අදාළ ප්‍රශ්න වලට මම උත්තර ලියනවා. past papers, model papers වල ක්ලාස් එකේ කරන්න කලින් දීලා තියෙන past paper වල answers ටික ලියනවා. එතකොට පුළුවන් ක්ලාස් එකේ අපුසරයක් ඩිස්කස් කරද්දී ඒවා හරිද වැරදිද කියලා චෙක් කරගන්න. accounting වල 4 වෙනි පාඩමේ මට හදන්න ගානකුත් ඉතුරු වෙලා තිබ්බා ක්ලාස් homework එකක්. ඉතින් මම ඊට පස්සේ ඒකත් හැදුවා. ඉතින් ඒත් එක්කම අද මගේ vlog එකත් ඉවර වෙනවා. මේ මගේ first vlog එක. ඉතින් මේක බලපු ඔයා vlog එක කොහොමද කියලා අනිවාර්යෙන් කියාගෙන යන්න. ඒත් එක්කම ආදරෙන් මතක් කරනවා subscribe කරන්න. මාත් එක්ක එකතු වෙන්න දිගටම study vlogs බලන්න. එහෙනම් අපි තවත් vlog එකක් හම්බෙමු.